සමහරලාට පිංගුතුන් අහලා ඇති හිතේ කෙලෙස් දුරු කිරීමනේ නිවන කියලා දේශනා ඇහෙනවා ඇති. ඒ වගේම බුද්ධ දේශනා තියෙනවා ජාතික්ඛය කීනා ජාති මුසිතං බ්‍රහ්මචරියං ජාතිය ෂය වුණා නැවත ඉපදීමක් නැහැ කියලා නිවන විස්තර කරනවානේ. නිවන විස්තර කරන්න පුළුවන් ක්‍රම දෙකකට පිංගුතුනි. ක්ලේශ නිර්වාණය, ස්කන්ධ නිර්වාණය කියලා මතක තියාගන්න. ක්ලේශ නිර්වාණය කියලා කියන්නේ හටගත හැටි කෙලෙස් නැවත නූපදන පරිද්දෙන් දුරු කිරීම. ඒකට කියන අනුසය ප්‍රහාණය කියලා වචන වලින් ගත්තොත්. ඒ කියන්නේ හට ගන්න පුළුවන් බවක් තියෙනවා අපි තුල කෙලෙස්. අපි ධර්මය ශ්‍රවණය කරනකොට කුසල හිතෙන් අහන්නේ. නමුත් අපි කෙලෙස් වලින් මිදිලා නැහැ. කෙලෙස් ඕන්ලාක හට ගන්නට පුළුවන්. බණ අහා ඉන්නකොට අපි නිවන් දැක්කොත් ඒ වෙලාවේ දුරු කරන්නේ මම නිකන් ප්‍රශ්නයක් අහුවොත් ඒ වෙලාවේ දුරු කරන්නේ හිතේ තියෙන කෙලෙස්යක්ද කියලා අහුවොත් දැන් බණ අහා නිවන් දැක්කනේ බොහෝ වෙන්නේ. භාවනා කරලා නිවන් දකින්නවනේ. කෙලෙස් දුරු වෙනවනේ නේ. මං අහුවොත් මොන කෙලෙස්ද දුරු වෙන්නේ කියලා හිතේ හටගත්ත කෙලෙස්යක් දුරු වුණා කිව්වොත් භාවනා කරලා තියෙන්නේ කෙලෙස් එක්කනේ. නේද? මං කියන කරුණ තේරෙනවද? මේක ධර්මයේදී ඉතාම වැදගත් කරුණක්. සමහර කෙනෙක් අහලයි සමහර කෙනෙක් අහන්නේ නැතුව ඇති. දැන් ප්‍රශ්නයක් අහනවා මොන කෙලෙස්ද දුරු වුනේ? හිතේ හටගෙන තියෙන කෙලෙස්යක් දුරු වෙනවා නම් ප්‍රතිපදාවයි ක්ලේශයයි දෙක එකට තියෙන්න බෑ. නේ ප්‍රතිපදාවෙන් කෙලෙස් දුරු කරනවා නම් හටගත්ත කෙලෙස්යන් නම් ප්‍රතිපදාවයි කෙලෙස්ය එකට දුරු. එහෙනම් අපි කියනවා ප්‍රතිපදාව සංකිලේශිකයි සංකිලිටයි ප්‍රතිපදාවයි කෙලෙස් එකට. එහෙම ප්‍රතිපදාවක් නෑ බුද්ධ ධර්මයේ. අතීතේ හටගෙන නිරුද්ධ වෙච්ච කෙලෙස්යද දුරු කරේ? එහෙනම් වැඩක් නෑනේ. අනාගතේ හට ගන්න කෙලෙස්යක්ද කියලා අහුවොත් ඒකත් නැහැ තමයි උත්තරේ. මොකද එතන කෙනෙක්ට අහන්න පුළුවන් පොඩි වෙනසක් තියෙනවා. උත්තරේ තමයි හටගත හැකි කෙලෙස්ය. හටගත හැකි බව. කෙනෙක් අහන්න පුළුවන් ඒක අනාගත කෙලෙස්යයි ඒ දෙකේ වෙනස මොකද්ද කියලා. ඒක සිව් වෙනසක් තියෙනවා. ඒක මම ගුලකෝඩ් විස්තර කරන්න යන්නේ නැහැ. හටගත හැකි බවක් තියෙනවා අපි තුල මතක තියාගන්න. කෙලෙස් හටගත හැකි බවක්. ඒකට තමයි අපි කියන්නේ අනුසය කියලා. නිදාගෙන ඉන්න ක්ලේශය කියලා. ඒ හටගත හැකි බව තමයි මාර්ගයෙන් දුරු කරන්නේ. හටගත හැකි බව දුරු කරන මාර්ගය. එතෙන් පටන් මොකද වෙන්නේ? නැවත කෙලෙස් හටගන්නේ නැහැ. ඊට අනුප්පන්න නිරෝධය කියලා. අන්න ඒක නිර්වාණය විස්තර කරන එක ක්‍රමයක්. හටගත හැකි කෙලෙස්ෙන් දුරු වෙනවා. ඒ වගේම රහත් වුණොත් නැවත හටගත හැකි ස්කන්ධයෝ මං හිතනවා මේ වචන හුරු ඇති කියලා බණහ පිරිස වශයෙන් නැවත හටගත හැකි ස්කන්ධයෝ නැවත ඉපදීම නැවත දිරීම නැවත මියෑම නැවත මේ භවයෙන් එහාට හටගත හැකි ස්කන්ධ වේ නම් ඒ සියල්ලෙනු දුර වෙනවා. මේ භවයේ ස්කන්ධ වලින් දුර වෙලා නැහැ. රහත් වුණා ජීවත් වුණානේ පිරිනමන පාන ගන්නේ. හැබැයි රහත් වුණාම කෙලෙස් හටගන්නේ නැහැ. රහතන් වහන්සේ මේ භවයේ ඉඳලම හටගත හැකි කෙලෙස්ෙන් දුර වෙලා මේ භවෙන් එහාට හටගන්නට තිබිච්ච ස්කන්ධ වලින් මිදිලා මේ කියනවා ස්කන්ධ නිරෝධය සහ ක්ලේශ නිරෝධය කියලා. මේ ස්කන්ධ නිරෝධ ක්ලේශ නිරෝධ දෙකටපත් වෙන්නට තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක හරියට තේරෙන්නට නම් මම ගැඹුරු කතාවක් කියන්නේ. මට දැනගන්න ලැබුණා මාසිකව ධර්මයේ ශ්‍රවණය කරන පිරිසක් කියලා. ඒ නිසා මම ඒ ගැඹුරු මාතෘකාවම ටිකක් ටච් කරලා කොහොමද කියන්නේ ඒක ස්පර්ශ කරලා ආර්ය අෂ්ටාංග මාර්ගය ඒ තුලින් විස්තර කරන්න. මොකද අපි දැනගන්න ඕනේ කවරක් සඳහාද මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්නේ කියන එක. ඒක ඉතාල වැදගත්. ආර්ය අෂ්ටාංග මාර්ගයට තවත් වැදගත් අංගයක් මම අවසාන එකතු කරනවා චේතනාව කියලා. ඒකත් මතක තියාගන්න. මොකද සීලය සමාධිය ප්‍රඥාව කියන ධර්ම අපි තුල දියුණු කර ගැනීමට ඕනකම එන්න එපයි. නේද? ඕනකම නැත්තම් මොකක්වත් නැහැනේ. ඒ නිසා සමහර තැන්වල ධර්මය මතක තියාගන්න විස්තර කරලා තියෙනවා ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා චේතනා කියලා සමහර සූත්‍රවල. ඒ වචන වලින් නෙවෙයි වෙනස් වචන වලින් තියෙන අර්ථයෙන් චේතනාව. ඉතින් මේ මාර්ගය විස්තර කරන්න කලින් කවරක් සඳහාද කියලා අපි දැනගන්නට ඕනේ.
අපි දන්නවා නිවන් දකින්නට කියලා. දැන් මම විස්තර කරා නිවන කියලා කියන්නේ ක්ලේශ නිරෝධය හෝ ස්කන්ධ නිරෝධය. ක්‍රම දෙකකට විස්තර කරන්න පුළුවන්. එතනදී අපි දැනගන්නට ඕනේ මොකද්ද මේ ආරෂ්ඨාංග මාර්ගයේ වැඩිම ප්‍රතිඵලය දැනගන්න අපි දැනගන්න ඕනේ ගැද්ද අනුප්පන්න දුක අනුප්පන්න ස්කන්ධය කියන එක. ඒක හොඳට මතක තියාගන්න. අනුප්පන්න දුක අනුප්පන්න ස්කන්ධය කියන්නේ පින්වතුනි පැමිණිය හැකි දුක. පැමිණිය හැකි දුක. පැමිණිය එතකොට මේක කියද්දිම කෙනෙක්ට හිතෙන්න පුළුවන් බුදුදහම මේ මොහොතේ අත්දකින්න එකක් නේ මේ මොහොතේ ලබන්න ඕන ප්‍රතිඵල තියෙන එකක් නේ. පැමිණිය හැකි කියන එක අදහස් කරේ ඇයි කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් එන්නට පුළුවන්. ඒක ගැඹුරින් හිතලා නැත්තම් තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. බුදුරජාණන් වහන්සේ හැමදාම දේශනා කරලා තියෙන මතක තියාගන්න. පැමිණිය හැකි දුකකින් මිදීමක්. ඒ මිදීම ලබන්නේ දැන් අපි. ඒකයි ඒක සාන්දෘෂ්ටික වෙන්නේ. මම උපමාවකින් කියන්නම්. ඉස්සලම තේරුම් ගන්න ඕනේ පැමිණිය හැකි දුක කියන එක අපිට දැනෙන්න ඕනේ. පැමිණිය හැකි දුක දැනෙන පොඩි අවස්ථා ටිකක් කියන්නද මම. හිතන්න දැන් ඔය කට්ටියට තව සතියකින් නඩුවක් තියෙනවා කියලා. තව සතියකින් නඩුවක්. නඩුව දැන් ඇවිල්ලාද? නඩුව අහනවද? නැහැ. අහන්න තියෙන්නේ. මේ වෙලාවේ ඔබගෙන් ඇවිල්ලා කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් හොඳින් ඉන්නවද කියලා ඇහුවොත් මොකද කියන්නේ? හොඳින් ඉන්නවා නමුත් පොඩි ප්‍රශ්න ටිකක් එන්න තියෙනවා කියලා අපි කියනවනේ. සම්පූර්ණ සහනයක නැහැ අපි. මතක තියාගන්න. කුඩා කාලේ විභාගයක් එනකොටත් එහෙමනේ. විභාග එනකොට සෙල්ලම් කරනවා වෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා ලොකු ප්‍රශ්නයක් දැන් ඉදිරියේදී එන්න තියෙනවා. ඒ වගේ ලෞකික සිද්ධිවලදී අපිට පැමිණිය හැකි දුක හොඳට තේරෙනවා පින්වතුනි. අපිට ඒක දැනෙනවා. ඒක ටැන්ජිබල්. ඒක දැනෙනවා අපේ හිතට. ඒ නිසා පාටි එකකට ගියත් නඩුවක් තියාගෙන ටිකක් අපි ඒක ගැන සැලකිනවා. දැන් හිතන්න මෙහෙම හිතන්නකෝ. කැන්සර් එකක් ඇවිල්ලා මං හිතනවා එහෙම ඒ අවසනාවන්ත තත්ත්වයට මුහුණ දෙන්නේ නැති. ඒක කවුරුත් කියන නමුත් කැන්සර් එකක් ඇවිල්ලා තව මාසෙයි ජීවත් වෙන්න තියෙන්නේ කියලා කිව්වොත් එදාට මේ මාසෙ ඇතුලේ කරන වෙනදා කරපු සියලු කටයුතු ටික වෙනදා කරා වගේ සැපයක් ගෙන දෙන්නේ නැහැ අපිට. හැබැයි කැන්සර් එකක් නැතුව සාමාන්‍යයෙන් ඉන්න කෙනෙකුත් මාසෙන් මැරෙන්න පුළුවන්. හැබැයි අපිට ඒ විදිහට දැනෙන්නේ නැහැ නේ. එන්න තියෙන දුක දැනගත්ත වෙලාවෙ ඉඳලා අපිට ඒක දැනෙනවා. අපි සිහි කරන්නේ අපි මාසෙකින් මැරෙන්න පුළුවන් කියලා. සාමාන්‍ය මිනිස්සෙක් වශයෙන්. ඒ නිසා අපිට ගාණක් නැහැ. අපි හිතන්නේ අපේ මරණය එයි තව අවුරුදු ගාණකින් ගොඩක් කල් ඉඳලා සමහරට ඒක ගැන වැඩි හිතන්නෙත් නැහැ අපි. ලොකුවට හිතන්නේ නැහැ. මතක තියාගන්න මේ තමයි පැමිණෙන්නට තියෙන දුක කියන එක සැබෑ ප්‍රශ්නයක්. ඒකට ධර්මයේ කියන්නේ මතක තියාගන්න වචනේ අනුප්පන්න දුක. මොකද්ද? අනුප්පන්න දුක. ඒක තාම ඉපදිලා නැහැ. ඒකයි අනුප්පන්න කියලා කිව්වේ. හැබැයි ඉපදිය හැකි. ඉපදින්නට නියමිතයි. හේතුව මොකද? කාරණා ඇයි එහෙම කියන්නේ? එහි හේතුව අපි ළඟ තියෙනවා. නඩුව ෆයිල් කරලා උසාවියේ. ෆයිල් එක තියෙන තාක් කල් සතියකින් නඩුව එන්න ඕනේ. ෆයිල් එක අයින් කරොත් මොකක් හරි ක්‍රමයකින් නඩුව ඉවරයි. කැන්සර් එක තියෙනවා මැරෙන්න නියමිතයි මාසයකින්. මොනම හරි ආශ්චර්යයෙන් කැන්සර් එක අයින් වුණොත් අර ප්‍රශ්නෙන් අපි මිදෙනවා. හේතුව තියෙන තාක් කල් හොඳට මතක තියාගන්න මේ නිර්වචනේ. හේතුව ඇති කල්හි හටගන්නට නියමිත දුක හටගන්නට කලින්ම ඇතියක්සේ සැලකිය යුතුයි. මම ඒක නැවත කියනවා. මම ඒක මේ ගැඹුරු කතාවක් මේ කියන්නේ. යම් හේතුවක් නිසා යම් දුකක් හටගන්න තියෙනවා නම් හේතුව විද්‍යමාන කල්හි දුක තවම හටගෙන නැත. ප්‍රශ්නය තවම හටගෙන නැත. ඒත් හේතුව තියෙනවා නම් ප්‍රශ්නයෙන් ඔබ මිදී නැත. ඒ ප්‍රශ්නේ දැනෙනවා. ඔය කැන්සර් එකෙන් මරණේ නඩුවේ ප්‍රශ්නේ අපිට දැනෙනවා. මොකද අපි ඒක ගැන අපිට තේරෙනවා. මතක තියාගන්න. අනිවාර්යෙන් උපන්නා වූ සත්වයා මිය යතුයි. මිය ගියා නැවත ඉපදිය යුතුයි.
නැවත උපදිනවා නම් නැවත මිය යා යුතුයි. කෙලෙස් සහිතව මිය ගියොත් නැවත උපදිය යුතුයි. අනවරාග්‍රව මහා දුක්ඛ ස්කන්ධයක් අප වෙත එන්නට නියමිතයි. මේක තමයි අනුප්පන්න දුක. අපි හිතුවත් නැතත්. අපි ඉංග්‍රීසියෙන් කියනවා it's not subjective, it's objective. ඔබ ගැන කල්පනා කරත් නැතත් මහා දුකක් එන්නට නියමිතයි. බලන්න හොඳට දැන් කල්පනා කළා බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ සසරෙන් ඈතර වෙන්න කියලා අදහස් කරේ මොන දුකෙන් මිදීමක්ද? මේ එන්නට තියෙන අනුප්පන්න දුකෙන් මිදීමක් මතක තියාගන්න. කෙලෙස් වලත් එහෙමයි. අපි කියන කෙලෙස් නැති කරන්නට ඕන. මොන කෙලෙස්ද නැති කරන්නේ? මම ඉස්සෙල්ලත් කිව්වා ඒක. අතීත කෙලෙස් නෙවෙයි. වර්තමානයේ තියෙන කෙලෙස්නේ. මොකද වර්තමානයේ තියෙන කෙලෙස්ය ඉබේම නැති වෙනවා පින්වතුනි. ඉපදෙනවා බිඳෙනවා ඉපදෙනවා බිඳෙනවා. මේක ආය අමුතුවෙන් මොනවද දුරු කරන්න දෙයක් නැහැ. ඔබ ධර්මය අහනකොට කෙලෙස් නැහැ. බණ පොත කියවනකොට කෙලෙස් නැහැ. කෙලෙසයක් හටගත්ත කියලා හිතන්නකෝ. මේ කෙලෙස්ය නිරුද්ධ වෙන්නේ නැතුව කුසල හිතක් උපදින්නත් බෑ. ඒ කෙලෙස්ය තිනකොට වෙන දෙයකට උපදින්න බෑ. එකපාර එක හිතයිනේ උපදින්නේ නේ. එහෙමනම් දුරු කරන්නේත් ඉපදිය හැකි කෙලෙසයක්. දුරු කරන්න ඉපදිය හැකි කෙලෙසයක්. උදාහරණයකට කණුවක් තියනවා කියලා හිතන්නකෝ. ඒ කණුව දකින්නකොට ඈතින් හිතනවා අමනුස්සෙක් කියලා. රෑ. දැන් යන්න බයයි. යනවා පස්සට එනවා. යනවා පස්සට එනවා. බය එනවා බය නැති වෙනවා. බය එනවා දැන් දිගටම දැන් බය තියෙනවා. දැන් දිගින් දිගට හට ගන්නවා බය. මේ වෙලාවේ මිනිස්සේ පන්දමක් කරන් එතනින් යනවා. එතනින් යනකොට කණුව දකින්නවා. කණුව දකින්නකොට තියෙන අවධානයක් බයක් නේද? අවධානය දැක්කා. එකපාරට බය නැති වුණා. මොකද්ද නැති වෙච්ච බය? මෙතෙක් වෙලා හටගෙද තිබිච්ච බයවල් ඒ මොහොතේ නැති වෙනවා. බයක් නැති වුනේ නැද්ද? බය නැති වුණා. මොකද්ද? මෙහෙමයි විස්තර කරන්න. කණුව ළඟින් පන්දම අරන් ගියේ නැතිනම් තව පැයක් හටගන්න තිබුණා නම් හටගත හැකිව තිබුණා නම් බයක් ඒ භවයි නැති උනේ. ඒතර අපිට දැනෙනවා බය නැති වුණා කියලා. හටගත්ත බය ඒ මොහොතේම නැති වුණා. අවබෝධය නිසා නැවත බය හටගන්නේ නැහැ. හටගන්න තිබිච්ච බය නැතුණා. ඒ නිසා මතක තියෙන අනුප්පන්න ස්කන්ධය අනුප්පන්න ක්ලේශය කියන එක ඉතාම වැදගත්. මේ අනුප්පන්න ක්ලේශයෙන් අනුප්පන්න දුකෙන් මිදීමටයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරේ. මම සූත්‍රයක් අනුසාරයෙන් කියන්නම්. ඊට පස්සේ මම එන්නම් ආරෂ්ඨාංග මාර්ගයට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නක්කසික සූත්‍රයකට සූත්‍රයක් පින්වතුන් අහලා ඇති බොහෝ දෙනා ධර්මය අහනවා නම් සෝවාන් ආර්යයන් වහන්සේට දුරු වෙච්ච දුක සහ ඉතිරි දුක. උන්වහන්සේ නියපිටට පස්තියක් අරගෙන කියනවා සෝවාන් ආර්යයන් වහන්සේට දුරු වෙච්ච දුක මහණෙනි මේ මහා පොළොවේ පස් වගේ ඉතිරි වෙච්ච දුක නියපිට තියෙන පස් වගේ. ඇයි ඒ? ආත්ම හතක් උපදින්න නියමිතයි තව. සමහර කෙලෙසුත් තියෙනවා හිතේ. හැබැයි දුරු වෙච්ච දුක ගත්තොත් පෘතුග්ජනයෙක්ට සාපේක්ෂව ආත්ම හයෙන් එහා පහළ විය හැකි සියලු දුක් අපිට තියෙනවා නම් ආත්ම ගණන් දුකක් බැඳිලා ඒ සියලු දුක් වලින් ඔහු මිදෙනවා. ඒක මහා පොළවේ පස් වගේ. මොකද්ද මේ කියලා තියෙන දුක? අනුප්පන්න දුක. ඒකට කියන්නේ අනාගත දුක කියලා මතක තියාගන්න. ඒක අනාගත දුක කියලා කිව්වොත් සෛද්ධාන්තිකව වැරදි ප්‍රකාශනය. හටගත හැකි දුක. හටගත හැකි කෙලෙසය. හටගන්න දුක හෝ හටගන්න ක්ලේශය නෙවෙයි. ඒක මම ගැඹුරට විස්තර කරන්න යන්නේ නැහැ. හටගත හැකි බව. ඒකට කියන්නේ පොටෙන්සියක් කියලා අපි. හැකි බවක්. ඒ බවෙන් මිදෙනවා. ඒ බවෙන් මිදෙන්නේ මතක තියාගන්න මොන වෙලාවේද? ඒකත් වැදගත්. නැත්නම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ හාමුදුරුවෝ දේශනා කරන්නේ අනාගතේ සැපයක් ගැන. නෑ, මේ කතා කරන්නේ සාන්දෘෂ්ටික සැපයක් ගැන. ඒ මොහොතේ ලබන අකාලික සැපයක් ගැන. කොහොමද ඒක විස්තර කරන්නට ඕනේ? ඒ උපමාවෙන් පස්සේ මම එන්නම් ආරෂ්ඨාංග මාර්ගයට. හිතන්න මිනිස්සෙක් මිනි මරුමක් කරලා හිරේ වැටුණා. රජුරෝ තීරණය කළා දවස් 7කින් හිස ගසා දමනවා කියලා.
හරිනේ? දැන් හිරේ ඇතුලේ දවස් 3ක් හිටියා. තව 4කින් හිස ගපා දානවා. දැන් එන්නට තියෙනවා දුකක්. ඥාති ටික ඇවිල්ලා 4 වෙනි දවසේදී රජුරුවන්ව කතා කරලා රාජ නියෝගය ඉවත් කරගන්නවා. රාජ නියෝගයේ හේතුව ඒක තියෙන තාක්කල් අර දුක බෙල්ල කැපෙන්න තියනවා දැන්. මේ හේතු ඉවත් කරා මොකක් හරි ක්‍රමයකින් පගාවක් දීලා හරි මොකක් හරි ක්‍රමයකින් ඉවත් කරගත්තා. දැන් මම නිදහස් වුණා. දැන් මට උත්තරයක් දෙන්න. මේ පුද්ගලයා පැමිණෙන්නට තිබිච්ච හිස ගසා දැමීම නැමැති දුකෙන් නිදහස් උනේ verdict එක නැත්තම් රාජ නියෝගය ඉවත් කරපු මොහොතේමද නැත්තම් එළියට ඇවිල්ලා තව දවස් 4ක් ඉඳලා අද තමයි මම හිස කැපෙන්න තිබුණේ අදයි නිදහස් උනේ කියලා එදාටද කොයි වෙලාවද නිදහස ලබන්නේ නියෝගය ඉවත් වෙච්ච මොහොතේ රහතන් වහන්සේ නමක් කෙලෙස් කපනකොට ඒ මොහොතේමයි දුකෙන් නිදහස් වෙන්නේ. මොන දුකෙන්ද? පැමිණිය හැකි දුකෙන්, අනුප්පන්න දුකෙන්. ඒක සාන්දෘෂ්ටිකයි. ඒක මේ මොහොතේ ලබන්නේ. ඒක අකාලිකයි මොහොතේමයි මේ නිවීම ලබන්නේ. මේ මිදීම ලබන්නේ. මේක තමයි නිවන කියලා කියන්නේ. පැමිණිය හැකි දුකෙන් මිදීම. හටගත හැකි ක්ලේශයන්ගේ නිරෝධය. නැවතේ సంతානේ කෙලෙස් හටගන්නේ නැහැ. නැවතේ సంతානේ උපදින්නේ නැහැ. මේ තමයි ස්කන්ධ නිරෝධය, ක්ලේශ නිරෝධය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඕන වෙන්නේ ඔතනට යන්න. එතනට එන්නට නම් කෙලෙස් දුරු විය යුතුයි. කෙලෙස් දුරු වෙන්නට පින්වතුනි ඇයි කෙලෙස් තියෙන්නේ කියලා තේරුම් ගන්නට ඕනේ. ඇයි කෙලෙස් තියෙන්නේ? කෙලෙස් ගත්තම තියෙනවා ලෝභය, ද්වේෂය, මෝහය, මානය, දෘෂ්ටිය, විචිකිච්ඡාව නානා ප්‍රකාර කෙලෙස් තියෙනවා. මතක තියාගන්න මේ කෙලෙස් වල සියලු කෙලෙස් වලට මූල හේතුවක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව. අපි වස්තුවක් කෙරෙහි ඇලෙන්නේ, පුද්ගලයෙක් කෙරෙහි ඇලෙන්නේ යථා ස්වභාවයෙන් දකින නිසා. කවුරු හරි අපිට ආදරය කරනවා වෙන්න පුළුවන්. නමුත් ඇඟ ඇතුළ දැක්කොත් එහෙම ආදරය හිතෙන්නේ නැහැ. නේද? අපි නිවසට කැමති වෙනවා වෙන්න පුළුවන්. නමුත් නිවස අනාගතේ මේක වෙන හැටි මේක නිසා විඳපු දුක මේක සම්පූර්ණයෙන් ඇනලයිස් කරොත් අපිට තේරෙනවා මේකට ඇලෙනවා කියන එක එච්චර ඥානවන්ත දෙයක් නෙවෙයි. කෑමකට ඇලුනා වෙන්න පුළුවන්. කෑමට බඩ ඇතුලේ වෙන මුළු සිද්ධිය දැක්කොත් එහෙම අපි ඇලෙන්නේ නැහැ. නුවණින් විමසන්න කිසිම දෙයකට නොඇලිය යුතුයි කිසිම දෙයකට නොගැටිය යුතුයි කියන අවබෝධය එනවා. අමුතුවෙන් මානයක් ඇති කරගන්න ඕනේ නැහැ කියන හැඟීම එනවා. අමුතුවෙන් දෘෂ්ටියක් ඇති කරගන්න ඕනේ නැහැ කියන හැඟීම එනවා. ඒ නිසා මෝහය, අවිද්‍යාව තමයි මේ සියලු කෙලෙස් වලට මූල. ඒක දුරු වෙන්නට ඕනේ. ඒක දුරු කරන්නේ මාර්ග ප්‍රඥාව, විපස්සනා ප්‍රඥාව. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා.